අපි මේ ඉන්නේ මාතලේ ඇතිපොළ ගමේ තිබෙන ඇතිපොළ අම්බලමේ. අද මේ අම්බලමට වෙලා තිබෙන තත්ත්වය ඔබට ඉතාම හොඳින් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. කාලයකට කලින් මේ අම්බලම මේ ගමේ ගම්වැසියන්ගේ නැතුවම බැරි ස්ථානයක් වෙලා තිබ්බා. වැඩිහිටි ගමේ අය ප්‍රකාශ කරන පරිදි බොහෝ දෙනෙක් ඉගෙනීම සඳහා පැමිණියේ මේ ස්ථානයට. මේ ස්ථානයේ ඉස්සර උගන්වන ස්ථානයක් හැටියට තිබිලා තියෙනවා. එතකොට ගම්වාසීන් බොහෝ දෙනෙක් මේ ස්ථානයේ ඉගෙනගෙන තිබෙනවා. එතකොට මේ අම්බලම බැලුවත් අපිට ඉතා විශාල අම්බලමක්. ඔබට මේ දැක ගන්නට පුළුවන් වෙනවා අපට පරිසරයේ කොයි ආකාරයෙන්ද මේ අම්බලම සඳහා ගොඩනගලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අම්බලමක් ගොඩනැගීමේදී භාවිත කරන ක්‍රමවේදය මේ අම්බලම ඉතා හොඳින් දක්නට ලැබෙනවා. ඒක විශේෂත්වය තමයි අම්බලමට තියෙන ඉඩකඩ සහ ප්‍රමාණය සහ උස. මේ සියල්ලම මෙතන ඉතාම හොඳට භාවිත කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කණුවල තියෙන විශාලත්වය. කාලාන්තරයක් තිස් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන පරිදි තමයි මේ අම්බලම ගොඩනගලා තියෙන්නේ. දැන් ඇත්තට මේ අම්බලමට ඉදිරිපසින් ඔබට පේනවා තවත් ගොඩනැගිල්ල. ඇත්තට මේ අම්බලමේ තියෙන ඉදිරිපස කොටස සමහර අම්බලම් වල ඉදිරියට පැමිණෙන්න විශාල ඉඩකඩක් තිබුණා. ඒ කොටස් තමයි මේ තියෙන්නේ. මුල් කාලේදී මේ වටේ ගල් කණු තිබිලා තියෙනවා. මේ ගල් කණු වට කළා බැමි තිබුණේ නැහැ. නමුත් පසු කාලේ තමයි මේ පාසල පවත්වාගෙන යද්දි මේකේ මේ ආවරණයන් යොදා තිබෙන්නේ. නමුත් දැන් අම්බලම ඉතා විශාල වශයෙන් ගරා වැටලා තියෙනවා. ඒ වගේම තමයි මෙහි තියෙන වහලේ සම්පූර්ණයෙන්ම ගොඩනගලා තියෙන්නේ මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. ඒකද එහෙම ඔබට දැක ගන්නට පුළුවන් මේ අම්බලමේ දක්නට ලැබෙනවා කැණි මණ්ඩල ඉතාම සූක්ෂම ආකාරයෙන් ඉතා ශක්ති සම්පන්නව ගොඩනගලා තිබෙනවා. නමුත් අවාසනාවකට අද මේ අම්බලම තරාවාස වෙලා ගිහින් තියෙනවා. කාලයක් ඉතාමත් විශාල පිරිසකගේ ජනගහනයක් හිටව විශාල වැඩ කොටසක් කරපු අද අම්බලමට වෙලා තිබෙන තත්ත්වය තමයි ඔබට දැක ගන්නට ලැබෙන්නේ. මෙවැනි තත්ත්වයන් ඇත්තටම අපිට වෙනත් ස්ථානවල දැක්නට ලැබෙනවා. විශේෂයෙන් අම්බලක් අයිති වෙන්නේ බොහෝ වෙලාවට නීති නිගණ්ඩුවට අනුව ගම්වාසීන්ට. එතකොට ගම්වාසීන් ඒක රැකගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැක්කොත් එහෙම ගොඩමුන්න අම්බලම, මාරස්සන වෙලමැද අම්බලම, කණ්ඩේවල පුරාණ අම්බලම, කොණකලකල අම්බලම මේ වගේ ඉතා පෞරාණික අම්බලම් ඒ මිනිසුන්ගේ හැකියාවෙන්, ඒ මිනිසුන්ගේ කැපකිරීමෙන් ගොඩනගලා තියෙනවා. නමුත් මේ අම්බලම උනත් මිනිසුන්ගේ අවශ්‍යතාවය, මිනිසුන්ගේ උනන්දුව තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒවට යම් යම් බාධක තියෙනවා, නීතිමය ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ අයට නිවැරදිව මේ අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ලැබිලා නැහැ මේ මිනිසුන් ජනවාසීන් ප්‍රකාශ කරන ආකාරයට. ඒ වගේම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් මෙහි බෝඩ් එකක් ගහලා ගිහින් තියෙනවා. නමුත් ඒක අද දැන් මේ වෙනකොට දැක ගැනීමට හැකියාවක් නැහැ. නමුත් කෙසේ හෝ මේ අම්බලම මේ තැනටපත් වෙලා තිබෙනවා. නමුත් අපි මේ සමීක්ෂණය කරන අවස්ථාවෙත් අපි දැක්ක කරුණක් තමයි මිනිසුන්ට මේ අම්බලම නැවත වාරයක් ගොඩනගලා දීමේ අවශ්‍යතාවය තියෙනවා. මිනිසුන්ට ඒ වගේම තමයි මේ පාසල් දරුවන්ට, මේ ඉදිරියේ තියෙන පාසල් දරුවන්ට මේක කාලාන්තරයක් තිස්සේ මිනිස්සු විශාල වශයෙන් භාවිත කරපු ස්ථානයක් හැටියට ගොඩනගලා දෙන්න උවමනාව තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ අම්බලම් අපි අර ප්‍රකාශ කරා වගේම මිනිසුන්ගේ කාලාන්තරයක් තිස්සේ බොහෝ කාර්යයන් සිදු වුණු බහුකාර්ය මධ්‍යස්ථානය. ඒ විතරක් නෙමෙයි. අනික මේ ස්ථානයේ මිනිස්සු තමන්ගේ හැඟීමෙන්, තමන්ගේ උවමනාවෙන් රැකගත් ස්ථානයක්. ඒ වගේම තමයි මිනිස්සු මේ මෙතන පින්තාලියකුත් තිබිලා තියෙනවා. ඒ පින්තාලිය දැන් දැක ගන්නට හැකියාවක් නැහැ. ඒ මිනිස්සුම එකතු වෙලා වතුර දාලා මිනිස්සුන්ට තවත් කෙනෙක්ගේ තිබහා නිවීම සඳහා, පිපාසය නිවීම සඳහා තමයි යොදාගත්තේ. සමකාලීන ජන සමාජයේ තිබුණු මිනිසුන්ගේ අල්පේච්ඡතාවයේ ගුණකරුක අගනාකම්, හිත හොඳකම් මේ සියල්ලම මේ අම්බලම් වලින් ජනිත වෙනවා. ඒවා සියල්ලම සිද්ධ කරේ මේ අම්බලම වටා. මිනිස්සු විශාල වශයෙන් රැස් වෙලා රැස්වීම් පැවැත්වුවා, ගම්වාසීන් ආගමික කටයුතු කරා, ඒ වගේම විවිධ දේවල් සාකච්ඡා කරා, මරණාධාර සමිති පවත්වාගෙන ගියා, සුබසාධක සමිති පවත්වාගෙන ගියා. විශාල වැඩ කොටසක් මේ අම්බලම වටා ඒක රාශී වෙලා තිබුණා. නූතනේ වුණා. තාමත් අපිට දැක ගන්නට පුළුවන් මේ කාර්යයන් ඒ ආකාරයෙන්ම සිද්ධ කරන බව. ඒ නිසා මේ අම්බලම ජාතික වස්තුවක්, ඒ වගේම තමයි ස්මාරකයක්. සමහරව ඇත්තටම පූජනීය ස්මාරක විදිහට තිබෙන්නේ. අපි දැක්ක ගොඩමුන්න අම්බලම මෙහෙම ඒ දලදා වහන්සේ තැන්පත් කළා, දලදා වහන්සේට තේවාව සිදු කරපු නිසා ඒ මිනිස්සු අද දක්වා මේක පූජනීය විදිහට සැලකනවා. එතකොට මේ ස්ථානයේ බොහෝ ගම්වැසියන්ට අධ්‍යාපනය ලබා දුන්න අම්බලමක්. අම්බලමට වඩා එහා ගිය කාර්යයන් සිදු කරපු ස්ථානයක්.
ඒ නිසා ඇත්තටම මේ වගේ ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් පළාත එකතු වෙලා ගොවි සංවිධාන ඒ වගේම මිනිසුන්ගේ වෙනත් සංවිධාන එකතු වෙලා මේවා රැකගෙන අපේ ඉදිරි පරපුරට අපි මේවා ලබා දෙන්න ඕනේ. මොකද මේ තියෙන්නේ අපේ අතීතයේ සිට මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන අගනාකම් වටිනාකම්. ඒවා සමාජ ඉදිරියේ අපි නැවත සමාජගත කළ යුතුයි. ඒ නිසා මේවා ප්‍රතිසංස්කරණය කරලා නැවත වර්ධනය කිරීම අප කාගේ යුතුයකමක් වෙනවා.